මිනිස්සු වසර ගණනාවක් පුරාවටම තමන්ගේ හිසකෙස් වර්ධනය කරගන්න. එවිදිහටම තමන්ගේ හිසකෙස් අහිමිවීම වලක්ව ගන්න නොයෙකුත් ආකාරයේ තෙල් වර්ග, ෂැම්පු වර්ග, මිරකල් ප්‍රොඩක්ට්ස් ඒ විතරක් නෙමෙයි මෙඩිසින්, බෙහෙත් වර්ගත් පාවිච්චි කරනවා. මේ දේවල් ඔවුන් පාවිච්චි කරේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. නමුත් ඔබ මේ දේට හොඳින් නැහුම්කන් දෙන්න. මෙඩිසින් වලට පුළුවන්කම තියෙන්නේ ඔයාගේ හෙයා ලොස් එක පාලනය කරන්න විතරයි. කිසිම වෙලාවක මේක සදහටම නවත්තන්න බෑ. ඩෙෆිනේට්ලි ඔයාගේ හෙයා ලොස් එක දිගටම සිද්ධ වෙනවා. හිසකෙස් අහිමිවීම නවත්තන්න පුළුවන් කියලා හෙයා ඔයිල් ගොඩක් අපි දකිනවා. ෂැම්පු වර්ග ගොඩක් අපි දකිනවා. මේ දේවල් නිෂ්පාදනය කරන ආයතන උත්සාහ කරන්නේ ඔවුන්ගේ නිෂ්පාදන මිනිසුන් අතරට යවන්නටත් එවගේම ඔවුන් යවන නිෂ්පාදන පාරිභෝගිකයා මිලදී ගනේ කියන අරමුණින් මේ දේ කොහොම හරි කරගන්න මේගොල්ලෝ බොරු ගොඩක් කියනවා. කොහොම හරි තමන්ගේ සේල් එක කරගන්න පුළුවන් වෙන විදිහට ගැටේ ගහන්න මේගොල්ලෝ හරි දක්ෂයි. නමුත් ඔබ නිකමට කල්පනා කරලා බලන්න ලෝක ධනවතෙක් වෙච්ච අම්බානිගේ පුතා මෙයාගෙත් හෙයා ලොස් එකක් සිද්ධ වෙලා තියෙනවා. මෙච්චර ධනවතෙක්ට මේ කියන ප්‍රොඩක්ට්ස් මිලදී අරගෙන මේ හෙයා ලොස් එක නවත්තන්න බැරිද? නැත්තම් මේකට උත්සාහ කළේ නැද්ද? අපි ඕන කෙනෙක්ට හිතන්න පුළුවන් අනිවාර්යෙන් මෙයා මේකට උත්සාහ කරන්න ඇති. නමුත් මේකෙන් කිසි පළක් සිද්ධ වෙලා නැහැ කියලා මේ රූපය දැක්කම ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔන්න දැන් ඔබට තියෙනවා කල්පනා කරලා බලන්න දෙයක්. මේ කියන ප්‍රොඩක්ට්ස් වලට ඔබ බොරුවට කාලයයි ධනයයි වියදම් කරනවද? එහෙම නැත්නම් බොරු වියදම් නැති අතුරු ආබාධ නැති hair replacement එකකට යනවද? එහෙමනම් highly recommend Hair Skin Sri Lanka hair replacement.